Good evening. මම හිතනවා මාව කීප දෙනෙක් දන්නවා කියලා. මම මොරිස් කුමාර. මම මේ දැන් රෑ 10ට විතර ඇති. මට හිතුණා මම ඉගෙන ගත්ත ශිල්පය ගැන වචන ටිකක් කතා කරන්න. ඉතින් කවුරුත් දන්නවා කොයි වෙලෙත්. මේ මගේ ස්ටයිල් එක. ඉතින් අවුරුදු 20ක ඡායාරූප ශාස්ත්‍රයේ වැඩ කරා. දැනටත් වැඩ කරනවා. මට මේ ලොකේෂන් වලට ගියහම වැඩවලට මගේ පරණ මිත්‍රයෝ කවුරුවක් මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කරා ඇයි මේ කියලා. කට්ටියට ජොබ් එක එපා වෙලාද? එහෙම නැත්නම් මොනවා හරි වෙනත් ප්‍රශ්නයක්ද කියලා හිතුණා. ඉතින් කල්පනා කරලා බැලුවාම අපි අලුත් ළමයින්ගේ අලුත් වැඩවලට බය වෙලාද? අපිට වැඩ කරන්න බැරිද? ඇයි අපේ යාළුවෝ අපිට මුණ ගැහෙන්නේ නැත්තේ? ඒ අය ශේෂ්ත්‍ර අතහැරලා ගිහිල්ලා තියනවද? ඒගොල්ලෝ තාම ශේෂ්ත්‍රවල ඉන්නවද? ඉන්න අය කීප දෙනෙක් ඉන්නවා. වෙඩින් කියන ෆීල්ඩ් එකෙන් ගොඩක් අපේ යාළුවෝ අයින් වෙලා එන්නේ නැහැ ෆීල්ඩ් එකට. දැන් අලුත් ළමයි කරගෙන යන්නේ. අපි සුබපතනවා ඒගොල්ලන්ට. හැබැයි මම මේ කියන්නේ මට දැනෙච්ච දේ. අලුතින් ආපු අය අලුතින් වෙඩින් ශාස්ත්‍රයේ යමක් කරලාද එහෙම නැත්නම් අපි නොකරපු දේවල් ටික කරලාද ඒගොල්ලෝ ඉහළට යන්නේ. ඉරිසියාවක් නෙවෙයි. මට හිතුණා අපි යම් සම්සදායන් එක්ක ගියා. අපේ මූලික ඉගැන්වීම් වල අපි හිටියා. ඉතින් අපි වෙනස් වෙන්න උත්සාහ කරේ නැහැ. ඉගෙන ගන්නත් උත්සාහ කරේ නැහැ. අපි බේසික් දේවල් කරා සහ අපි දැන් ශිල්පය උගත් කියලා හිතන අයට වඩා සමහරවිට අපි පරිප්පු කෑවා. අපි ඉගෙන ගත්තා. ඉතින් එක දෙයක් නෙවෙයි. වෙඩින් විතරක් නෙවෙයි. ඕනම ශාස්ත්‍රයක වැඩ කරන්න ඉන්ඩෝ අවුට්ඩෝ නේචර් ගත්තාම කැටගරි ගණනාවක වැඩ කරන්න අපි ඉගෙන ගත්තා. ඉතින් අපි ඒ අතරින් මොනවා හරි අපිට වැඩිපුර ආසාවක් තියෙන දේක් තෝරගෙන කරා. ඉතින් මම කතා කරන්නේ වෙඩින් තෝරගත්තු අය. දැන් අපිට බෑද? ආර්ට් එක නැද්ද? මේක බලන් ඉන්නේ මගෙත් එක්ක ආර්ට් ක්ලාස් එකේ ඉගෙන ගත්ත ගොඩක් අය ඇති. මේක පබ්ලිෂ් කරාම. එතකොට මගෙත් එක්ක අපි වෙඩින් එකක් ෆොටෝග්‍රාෆ් කරන්න ගියාම ඒ ලොකේෂන් එකේදී ඉස්සර හම්බෙලා අතවරලා යන මොකක් හරි මේවල කඩුපාඩුවක් තිබුණොත් හොමාරු කරගන්න පිරිස දැන් දකින්න නැහැ. මම තාම වෙඩින් කරනවා. ගොඩාක් ඉස්සර වගේ මාසෙකට වෙඩින් 20ක් විතර කරන්නේ නැහැ. වැඩ ටිකක් තෝරාගෙන කරගෙන යනවා. මේ වෙඩින් බිස්නස් එකක් විදියට කරපු කාලෙකුත් තිබ්බා. දැන් එහෙම කරන්නේ නැහැ. සීමිත කස්ටමර්ස් ටිකක් ඉන්නවා තාම ටේල් එකේ ඉන්න අය. ඒගොල්ලෝ එනවා අලුත් බුකින්ග්ස් ඉඳලා හිටලා එනවා. ඒක කරගෙන යනවා. හැබැයි අපිට අලුත් ළමයි එක්ක වැඩ කරන්න බැරිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අලුතෙන් වැඩ කරන ශාස්ත්‍රයේ ඉන්න තරුණ දැන් මගේ දරුවොත් වෙඩින් කරනවා ෆොටෝග්‍රැෆි කරනවා. මම උගන්වපු ළමයිටුත් කරනවා. මගෙත් එක්ක හිටපු ගොඩක් ඇසිස්ටන්ට්ලා ඒගොල්ලන්ගේ යාළුවෝ කරනවා. අහන ඕන දෙයක් දන්න දේ හරියටම කියලා දෙන්න. ඒ වගේම අපිට වඩා තාක්ෂණීය පැත්තෙන් සහ යම් අලුතෙන් එකතු වෙච්ච දේවල් AI වගේ තාක්ෂණ ඒවෙන් හොඳටම වැඩ ගන්න තරුණ දරුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට සුබ පතනවා. හැබැයි ඒගොල්ලෝ මේ වැඩේ කරන අතරේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කොච්චරයිද? පොඩ්ඩයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට බේසික් එක ඉගෙන ගන්න අපිට බේසික් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ බේසික් එක සමහර විට ඉගෙනගත්තු අයත් ඉන්නවා ඉගෙනගත්තු නැති අයත් ඉන්නවා. නේ?
එතකොට අපි බේසික් එක ඉගෙනගෙන තියෙනවා. ෆිල්ම් රෝලින් වැඩ කරලා තියෙනවා. ඒ වගේම ලයිට් කන්ඩිෂන් එක ඇහෙන් දකින්න දන්නවා. අපිට කැමරාවේ උදව්ව නැතුව වැඩ කරන්න, ඒ කියන්නේ කැමරාවේ උදව්ව නැතුව කැමරාවක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මම කියන්නේ අර කැමරාවෙන්ම හැමදේම අපිට කරලා දෙන්න ඕනේ කියන තැන අපි නැහැ. මට ඕනේ අපි ශිල්පියෝ වශයෙන් වැඩ කරා. අපේ යාළුවෝ මගේ වයසයි. අවුරුදු 20කට විතර කලින් ෆොටෝග්‍රැෆි පටන් ගත්තු අය, 10කට කලින් පටන් ගත්තු අය. හරි. දැන් AI ඇවිල්ලා, ප්‍රීසෙට්ස් ඇවිල්ලා ගන්න ඕන පින්තූරයක් මොකක් හරි විදිහකට හදා ගන්න පුළුවන්. ගොඩ දා ගන්න පුළුවන්. අපි වෙඩින් එකක් ගත්තොත් වෙඩින් එකේ මුල ඉඳලා අගට රිද්ම් එක කටපාඩමින් කියන්න කිව්වොත් කියන්න පුළුවන් කීයෙන් කී දෙනාද ඉන්නේ. ඒතකොට ඒකේ වගකීම. ඒ ගොඩක් වෙලාවට අපි පරණ අයට වෙලා තියෙන රෙස්පොන්සිබිලිටි එක වැඩි නිසානේ බය. වෙඩින් කිව්වම අම්මෝ මම වෙඩින් කරන්නේ නැහැ කියන මගේ ශේෂ්ත්‍රේ ප්‍රවීණයෝ ඉන්නවා. මට උගන්වපු ගුරුවරු ඉන්නවා. වෙඩින් කිව්වම හරිම බයයි. ඒ තනිකම එන ප්‍රෙෂර් එක ගන්න බෑ කියලා. ඉතින් මම කවුරුත් දන්නවා ස්ටුඩියෝ ඇක්ටින් එක 2013 පටන් අරන් පළවෙනි අවුරුදු 5 මම ඔෆිස් එක අරිනකොට සමහර ක්ලයන්ට්ස්ලා ඇවිල්ලා queue එකේ ඉන්නේ වෙඩින් එක බුක් කරන්න. මමට මේ දවසේ බෑ කිව්වහම අයි කාව හරි දාලා හරි කරලා දෙන්න බැරිද? ඒගොල්ලන්ට ඕන උනේ ස්ටුඩියෝ ඇක්ටින් කියන නම. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා ඒ ඇක්ටින් එකෙන් ඒ කරන වැඩේ හරියට කරනවා කියන එක. ඒව තරම් කැපවීමෙන් කරා. ඉතින් මගේ එක්ක හිටපු යාළුවෝ දැන් වෙඩින් අතාරින්න එපා. අලුත් ළමයි කරගෙන ගිය දේ. වැඩ නැත්තේ නෑ. වැඩ තියෙනවා. වැඩ කරලා පෙන්වන්න ඕනේ. ඉතින් අපි සමහරලාවට FM2 එකෙන් ඒ වගේ පටන් අරගෙන ටික ටික ඉස්සරහට ඇවිල්ලා 350D 450D ඒ වගේ කැමරාස් අරගෙන ඊට පස්සේ 60D 70D කැමරාස් වලින් වැඩ කරලා පොඩ්ඩක්